Hi guys, welcome to my channel. අද ඉතින් මම කොහෙද යන්නේ කියලා ඔයාලා දැනටම දන්නවා. ඉතින් මම කියන්නම් අපි යන්නේ ශ්‍රී පාදස්ථානේ කරුණාකරනේ. ඉතින් අපි කලින් දවසේ ඒ කියන්නේ අප්‍රේල් 4 වෙනිදා මේ නඩේම එකතු වෙලා අපි පන්සල් ගියා පූජාවක් පවත්වන්න. ඉතින් ඊට පස්සේ අපි ඉතින් යන්න කලින් හැමෝම සතියක් විතර පේ වෙලා හිටියේ. ගියපු කට්ටිය නම් දන්නව ඇති කෝඩුකාරයෝ. මෙතන අපේ නඩෙත් එක්ක හිටියා කිරිකෝඩු කට්ටියකුත්. ඉතින් ඒගොල්ලන්ටත් ආශිර්වාද කරලා අපි අපේ ගමන යන්න පිටත් වුණා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. බලමු අපි ශ්‍රී පදස්ථානය වන්දනා කරේ කොහොමද කියලා. subscribe කරේ නැත්නම් subscribe කරගෙන යන්න. ඉතින් අපි දැන් අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් මේ 4/5 වෙනිදා දැන් අපේ කට්ටියම දැන් යන ගමන් ඉන්නේ. මෙතන කිරි කොඩුත් ඉන්නවා, දඬු කොඩුත් ඉන්නවා. ඒ දෙකම වන්දවන්න තමයි දැන් අපි යන්නේ. අපිත් එක්ක 36 දෙනෙක් ගියා මේ බස් එකේ. එහෙනම් බලමුද අපි සිරිපා කරුණාකරේ කොහොමද කියලා. ඉතින් අපි ශ්‍රී පාදේ ගියේ හැටන් මාර්ගයෙන් නල්ලතන්නේ මාර්ග 6ක් තියෙනවා. ඒ මාර්ග 6ෙම කරුණාකර පොයත් මගේ මේ වීඩියෝ එක දැන් බලන්න ඇති. ඉතින් අපි යන මගදී අපිට දේවල් කිහිපයක්ම හම්බුණා. ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් අපි පඳුරු දාලා ආශිර්වාද ලබාගෙන තමයි අපි අපේ ගමන ගියේ. කොහොමරි දැන් අපි ටික ටික ලං වේගෙන එන්නේ. හවස් වේගෙනත් එනවා. ඉතින් එක එක කෑමත් කකා යන අතරතුර අපිට මේ වගේ කෑමකුත් හම්බුණා. ඉතින් ඒකත් කකා යන මේ ඈතින් පේන්නේ ලක්ෂපාන විදුලි බලාගාරය. කොහොමරි දැන් රෑ වුණා. ගහන්නකො මේගොල්ලන් කතා ටික. දන්න දෑනේ කොහොම දැන් සුමන සමන් දෙවියන්ගේ අඩවියටත් ආවා. දැන් ඔය ඈතින් පේන්නේ ශ්‍රී පදස්ථානය. ඒ උඩමළුවට තමයි අපි කරුණා කරන්න ඕනේ. අපි බලමු කරුණා කරන්න කොහොමද කියලා. ඉතින් කට්ටිය ඇඳුමුත් මාරු කරගෙන අපි රෑ කරුණා කරන හින්දා අපි රෑට කෑමත් ගෙනාවා. ඒවත් කාලා දැන් ඉතින් කට්ටිය ලෑස්තිලා ඉන්නේ. දැන් ඉතින් අපි ගමන ආරම්භ කරලා තියෙන්නේ සිරිපා කරුණාවට. මුලින්ම අපිට හම්බෙනවා ගෞතම ශ්‍රී පාදස්ථානය කියලා සටහන් කරලා තියෙන තැන. ඊට පස්සේ ඊට උඩින් අපිට හම්බෙනවා ගිරිරාජ සුව අසපුව කියලා. ඉතින් ඔයාලට ඔලුවක එක්කම එහෙම තියෙනවා හොඳ මසාජ් එකක්. ඊට පස්සේ අපිට හම්බෙනවා දේවාලයක්. එතනත් ඔයගලන්ට වන්දනාමාන කරලා කරුණා කරන්න පුළුවන්. මේ හම්බෙන්නේ කිරිකෝඩු කට්ටියට ගන්ටාරනාද කරන තැනක්. කිරිකෝඩු වලත් තියෙනවා නම් මෙතන ගන්ටාරනාද කරලා කරුණා කරන්න. ඊළඟට අපිට හම්බෙන්නේ සමහන් සහන කලාපේ. ඔයාලටත් පුළුවන් රසම සමහන් කෝප්පයක් බීලා යන්න. එදා ක්‍රවුඩ් එක හිටියා. අපි යාලට කරුණා කරන් දිච්චර සෙනගක් හිටියේ නෑ. ඊට පස්සේ අපිට හම්බෙනවා මකර තොරණ. සිරිපාද කරුණාකරද්දී හම්බෙන විශේෂ ස්ථානයක් මකර තොරණ තමයි මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ සීත ගඟුලම හෙවත් රතුපාලම. ඉතින් ඉහළට කරුණා කරන ගොඩක් තැන්වලදී අපිට දන්සල් ගොඩාක්ම හම්බුණා. දැන් මම විශේෂ කරුණු කිහිපයක්ම කියයි. ඇයි අපි සමනල කන්ද තරණය කරන්නේ? සමහර ගොඩක් අය සිරිපා කරුණා කරනවට වඩා මේක විනෝදාංශය සඳහාත් කරනවා. ඉතින් ගොඩටිය දන්නේ නැහැ සමනල කන්දේ ඓතිහාසික කතා. ඉතින් මම පොඩි විස්තරකින් කියන්නම් ඓතිහාසික කතාව සහ තව විශේෂ කරුණු ටික. ඉතින් මේකත් කියන්න අමතක කරන්න මේ තියෙන්නේ සීත ගඟුලම. ඉතින් මෙතන කිරිකෝඩු කට්ටිය දෙහි ගාලා මූණකට හොදන් තමයි සිරිපා ගමන ආරම්භ කරන්නේ.
බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමනේදී සුමන දෙවියන්ගේ ආරාධනයෙන් සමගිරි පර්වතයට වැඩම කොට සමනල කන්ද මුදුනේ මුනිසිරිපා සලකුණු පිහිටුවූ සේක. ඉතින් බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග ශ්‍රී පාදස්ථානයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා ලාංඡනයේ පිහිටුවා ඇති මෙම සමනල කඳ මුදුන ගිරි, සමනල කන්ද, සමනල කූර, ඇඩම් ස්පීක් ආදී නම් වලින් හඳුන්වනවා. සමනල කන්ද මීටර් 2243ක් උසය. ශ්‍රී පාද කන්දේ වෙතට මාර්ග 6කින් පමණ ළඟා විය හැකිය. එම මාර්ග රත්නපුර පලාබත්තල, හැටනල්ල තන්නි, කුරුවිට එරත්තන, මූරියාවත්ත, උකුවත්ත සහ මාලිය මාර්ග හැඳින්විය හැකිය. ප්‍රසිද්ධ මාර්ග දෙක වන්නේ නල්ලතන්නි හා පලාබද්දර වේ. දැන් ඉතින් අපි කොහොම හරි ඉන්දිකටු පානත් පහු කරගෙන මහගිරි දමෙත් පහු කරගෙන අහස්කව්ව ශ්‍රී පාද මළුවට තමයි ඇවිල්ලා. ඉතින් දානං සෙනග හිටියා උඩ මළුවේ මොකද ඉර සේවයේ බලන්න. ඉතින් සමනල කන්දට තමයි මුලින්ම ඉර සේවයේ වැටෙන්නේ. ඉතින් ඒ ලස්සන බලන්න සෙනග ගොඩාරියක් හිටියා. ශ්‍රී පාද ලාංඡනයේ ස්වස්තිකය, පුන් කලස, සේසත්, චාමර මංගල ලකුණු 108කින් සමන්විතයි. ඒ වගේම ශ්‍රී පාද ලාංඡනයේ දිග අඩි 5ක්, අඟල් 5ක්ද, පළල අඩි 2යි, අඟල් 7ක්ද වේ. ඒ කාලයේ ජනයා තමන්ගේ වස්තුවක් තව කෙනෙකුට තමයි ශ්‍රී පාදස්ථානය වන්දනන්නේ. එච්චර දුෂ්කර ගමනක් තමයි ශ්‍රී පාද වන්දනාව කියන්නේ. ඉතින් අපි ඉර සේවයේ බලන්න කියලා නැවතුණාට මේ ඉර සේවය බලා ගන්න බැරුණා. මොකද මාර මීතලයි. ඉතින් අපි පහලට කරුණා කරන්න මාරම හුලං, මාරම මීදුම. ट्रिप पे කොහොම හරි පල්ලෙහාට කරුණා කර ඉන්දිකටු පාන ගවද අපි ඉර සේවෙත්. එලා ගියද? 5:45. කට්ටියක් උඩ ඉර සේවය අපි බැස්ස. බලන අහස සුන්දර. සම්පානයේදී කෝඩුකාරයන් නූල් ගෙත්ත කිරීම, ඉහළට නගින්නට සහ පහළට බසින්නට ආශිර්වාද කිරීම, ඉර සේවය නැරඹීම, තවත් පද පුදා ගැනීම, ගිය වාර ගන්න ගාන්ටාරේ නන්දකින් වැනි චාර්ගේ ශ්‍රී පාද වන්දනාවේ පමණි. කොහොම හරි අපි පහළට කරුණා කරගත්ත. දැන් වෙලා උදේ 9ට විතර ඇති. ඉතින් ඊට පස්සේටයි දවල්ටයි දෙකටම කාලා ඉවර වෙලා අපි ලෑස්තිනේ කමන් මහන්සිය නැති වෙන්න එක්ක කිතුල් ගලින් නා අප්පච්චි වැල්ලට ආවා පොඩි දෝනි. කවුද? නිලමේ.
Thank you for watching. Bye bye.